හායි යාළුවනේ ඔයගොල්ලන්ට කොහමද? මම මේ පොඩ්ඩක් වත්තට යන ගමන් ඉන්නේ. මේ මගේ අතින් හදපු කෙසෙල් පඳුරක පඳුරක ආපු කැණක්. හරිද? මම දැන් කරන්න යන්නේ මොකද කියලා බලමු. මම දැන් කරන්න යන්නේ මේක හැවරි ගහ ගන්න. මේ හැවරි ගහ ගන්නවා. මම වැඩිපුරම බබාට වෙනාය බබා වැඩිපුරම කාලා තියෙන්නේ මගේ වත්තේ මම හදපු කෙසෙල්. ඉතින් කවදාවත් මම වැඩිපුරම එයාට කඩෙන් කෙසෙල් ගෙඩි ගෙනත් දීලා තියෙනවා. ගෙනත් දෙනවා කෙසෙල් නැති කාලෙට. හැබැයි වැඩිපුරම එයා බනනා කාලා තියෙන්නේ වත්තේ අම්මා හදපු සුවඳ. මේ සුවඳ. ගෙදර හිටියද ඉතින් මම නම් නිකන් ඉන්නේ නැහැ මොකක් හරි මේ වගේ වැඩක්. ඉතින් මං හිතුවා මේ හැම වෙලේම මම ඉතින් මේ වගේ වැඩ කරන නිසා ඔයගොල්ලොත් එක්ක ඒවා පොඩ්ඩක් ෂෙයා කරගන්නම් කියලා. මොකද මම අපිට මේ කඩෙන් දෙයක් ගෙනල්ලා කනවට වඩා මම නම් හිතන්නේ මේ වගේ දේවල් වලින් අපිට ලැබෙන්නේ වෙනමම සතුටක්. ඉතින් ඒ සතුට මම නම් ඇත්තටම මේ හැම වෙලේම විඳින කෙනෙක්. මොකද මං ආසම පාට ග්‍රීන් කලර්. ඉතින් මම හරි ආසයි ග්‍රීන් කලර් එකත් එක්ක ජීවත් වෙන්න. ඉතින් මගේ අතින් හදපු මගේ වත්තේ මගේ අතින් හදපු මගේ කෙසෙල් කණක් තමයි මේ අද කැපුවේ සුවදල්. මේවා ටිකක් කඩේ ගානම් ළමයිට ගොඩාක් කෑමට දෙන්න හොඳම කෙසෙල් වර්ගයක්. ඉතින් සතුටුයි ඉතින් මේ වගේ දෙයක් හදලා මේ වගේ දෙයක් කඩලා හදලා ඉදලවලා මගේ බබාට කන්න දෙන එක තමයි මගේ සතුට. ඉතින් අපේ අතින් දෙයක් හදලා කඩලා ඒක කන්න ලැබෙනකොට ඒ ලැබෙන සතුට ඇත්තරම ඒක සල්ලි වලට ගන්න බෑ. ඉතින් ඒක වෙනමම සතුටක්. ඉතින් මම ජීවිතේ විඳින එක කොටසක් තමයි ඒක. අම්මේ නාය බබා එක්ක තමයි මේක හදන්නේ. හැබැයි ඉතින් මම මේ හරි පරිස්සමෙන් තමයි මේ වැඩේ කරන්නේ. මොකද බබාලා එක්ක ගින්දර වැඩ කරද්දි මම හරිම පරිස්සම්. ඉතින් බොහොම ප්‍රවේශමෙන් එයා වුණාට මේවා බලාගෙන ඉන්නවා කොහොමද මේවා වෙන්නේ කියලා. ඉතින් එයා මේ දේවල් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් සහ අපි දෙන්නම ඉතින් සතුට ලැබෙන දෙයක් තමයි මේ කරන්නේ. මේව බදිනවා. හැබැයි ඉතින් මෙනායට පොඩ්ඩක් දුම එහෙම දැනිලා නැති නිසා හරි අමාරුවෙන් ඇස් දෙක පොඩි කරනවා.
අපි